හයි ගයිස් ඉතිං ඔයාලට කොහොමද අද යමුද අපිත් එක්ක වෙසක් බලන්න. ඉතිං උදේම අපේ ගමේ කට්ටිය අයියලා සංවිධානය කරලා තිබ්බ අයිස්ක්‍රීම් දන්සලට ගියා මේ අයිස්ක්‍රීම් බෙදන්න. ඒක තමයි ඉතින් තියෙන්නේ. අපි බලමු. ඉතින් ගියපු ගමන් බෙදන්න තමා මට අහුනේ. ඉතින් මම අයිස්ක්‍රීම් බෙදුවා. ඉතින් ඔයාලත් ඇවිල්ලා අයිස්ක්‍රීම් කාලා ගියා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අපිත් ආවෝ ඒ දන්සලට කියලා. හරිද? අපි ඉතින් 11:00 ඉඳන් පටන් ගත්ත වැඩේ 2 වෙනකම්ම අයිස්ක්‍රීම් බෙදුවා. ඊට පස්සේ ඉතින් අයිස්ක්‍රීම් ඉවර වුණා. අපි ගෙදර එන්න ආවා. ඉතින් අපි බලමු හවස අපි ආයේ කොහෙද යන්නේ කියලා. ඔය ඉතින් ගෙදර එන ගමන් තමයි. අපි හවස් වෙලා තමයි දන්සල් වඳින්න ගියේ. අපිට හම්බුණා අයිස්ක්‍රීම්, කිරි කෝපි, කඩල, එතකොට බෙලිමල්, කෝපි ඔය වගේ ගොඩාක් දන්සල් හම්බුණා. ගුම් පෙලක් වගේ අපි නැවැත්තුවේ නැහැ. ඉතින් මේ දවස්වල මේ විදිහට දන්සල් දුන්න හැමෝටම ගොඩාක් පින්. ඉතින් අපි රෑ වෙලා පන්සලකට ගියා. මට පන්සලේ නම නම් මතක නැහැ. හරිම ලස්සනයි පන්සල ලයිට් වලින් සල්සලා මාර ලස්සනක් තිබ්බේ. ඔන්න ඔහම තමයි ඉතින් 30 වෙනිදා අපේ ගත වුණේ. ඉතින් අපි බලමු 31 වෙනිදා කොහොමද අපි කොහෙද යන්නේ කියලා බලමු. හයි අද 31 වෙනිදා. ඉතින් අද අපි යන්න හදන්නේ නූඩල්ස් දන්සලකට. නූඩල්ස් දන්සල උදව් කරන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද එතන වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ගියාට පස්සේ හම්බෙමු. බයි. අපිට යන ගම රස කෑමක් හම්බුණා. ඔයාලා කාලා තියෙනවද බලන්න. බිල්ල. අපි ගියපු ගමන් ඉතින් නූඩල්ස් කැඩුවා. දැන් ඉතින් බයින්න එපා ග්ලව්ස් මොකුත් දාලා නැහැ කියලා අපි මේ අත් හොඳට හොදලා තමයි නූඩල්ස් කඩන්න පටන් ගත්තේ. අයියෝ අද වැඩ කෙරුවා කියලා පවුනේ වෙන්නේ. මේවත් ඉතින් අපි ඒ දන්සලේ ඉඳලා ඊට පස්සේ ගෙදර ආවා. එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි.